අපි බලමු අද දවසේ මාතෘකාව මොකක්ද කියලා. right. බලන්න කියවන්න හැමෝම. අනිත් අයට වඩා ඔබ විශේෂිත වන්නේ ඇයි? අද ප්‍රශ්නයකින් අපි පටන් ගන්න යන්නේ. මොකද්ද කියන්නේ? අනිත් අයට වඩා ඒ කියන්නේ ඔබේ මුණ ගැහෙන, ඔබ සමග වැඩ කරන, ඔබගේ අසල්වාසීන්ට, ඔබේ හිතවතුන්ට, ගමේ අයට, ඔබේ නෑදෑයන්ට හැම දිනාටම වඩා ඔබ විශේෂිත වන්නේ ඇයි? කාටරි උත්තරයක් තියෙනවද කියන්න? ඔබ විශේෂිත වන්නේ ඇයි? අනිත් හැම දිනාටම වඩා. කීදෙනෙක් කියනවද මම විශේෂිත කෙනෙක් කියලා? ඊළඟට උත්සල කියන්නේ ඔබ විශේෂිතයි නම් සමහර අයට විශේෂිත නෑ වගේ. දේව වචනේ කියනවා ඔබ විශේෂිත කෙනෙක්. ආමෙන්. මෙතන කියනවා අනිත් අයට වඩා ඔබ විශේෂිත වන්නේ ඇයි? කාරණාවල් තුනක් මම ඔබට කතා කරන්න කැමති මේ උදෑසන. ඉක්මනින්ම කතා කරන්න කැමති. නම්බර් 1 පළවෙනි කාරණය. කියවන්න. දෙවියන් වහන්සේගේ ආකාරයේ ආත්මෙන් නැවත ඉපදුන නිසා. නැවතත් කියන්න. දෙවියන් වහන්සේගේ ආකාරයේ ආත්මෙන් නැවත ඉපදුන නිසා. මොකද්ද මේ කියන්නේ? මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. දෙවියන් වහන්සේගේ වචනේ තම පැහැදිලි ලෙස කතා කරනවා. උන්වහන්සේ තුලින් නැවත අපිට උත්පාදනය ලැබුණා කියලා. යේසුස් වහන්සේ නිසා උන්වහන්සේ කරුණ කොටගෙන. දේව වචනේ සත්‍යතාවය තමයි දෙවියන් වහන්සේ මුල් මිනිසයා වන ආදම්ව ඒවව දෙවියන් වහන්සේ ඇති කළ අවස්ථාවේදී උන්වහන්සේගේ වචනේ කියන උන්වහන්සේගේ ස්වරූපයෙන් සහ සමානත්වයේ ලෙස මිනිසයාව උන්වහන්සේ නිර්මාණය කළා. ඔබව මාව දෙවියන් වහන්සේගේ ආකාරයටම. පළවෙනි යොහාන් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිටියේ කොයි ආකාරවද ඒ ආකාරයෙන්ම නුඹලා දැන් සිටිනවා කියා. මේක පසු කාලයක සිදු වුණා වූ දෙයක්. මම ඔබට මේක පැහැදිලි කරලා ඉන්නම්. නමුත් මුල් මිනිස් යුවලවන ආදම් සහ ඒව පාපේ කරන කොටගෙන නැවත මරණයට පත්වුණු බව දෙවියන් වහන්සේගේ වචනේ කියනවා. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා මිනිසයා පාපයේ කරන කොටගෙන මරණයට පත් වුණා කියලා. මේ පාපයට ඉස්සල්ලා අකීකරුකමට ඉස්සල්ලා දෙවියන් වහන්සේ ආදම්ට කතා කරලා කියනවා උත්පත්ති පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ නුඹ අකීකරු වෙච්ච අවස්ථාවේදී මේ ගහෙන් කෑ දවසේදී ඒකාන්තෙන් නුඹ නැසින්නේ කියලා. දැන් පාපේ කිරීම නිසා ඔබ දන්නවා මරණයටපත් වුණා. මරණය ලෝකයට පැමුණා. ආදම් ඒව ආත්මික මරණයටපත් වුණා. ශාරීරිකව මරණයටපත් උනේ නැහැ. ඒ දවසේ පටන් මිනිසයා ජීවත් වුණාට මිනිසයා දෙවියන් වහන්සේගේ ස්වභාවයෙන් ඉවතට ගිහිල්ලා මනුෂ්‍ය ස්වභාවය තුල මිනිසයාට ජීවත් වෙන්න සිද්ධ වුණා. දැන් බලන්න බයිබලයේ කතා කරන දේ ඊටම විශේෂයි. පාපය නිසා මිනිසයාට අනර්ග වූ දේ නැති වුණා. අනර්ග ආත්මය නැති වෙලා ගියා. දන්නවද බයිබලයේ උගන්වන දෙයක් තමයි ආත්මය අංශ දෙකක්. මම දේශනාවකට වඩා අද දවසේ ඔබට යමක් කියලා දෙන්න උත්සාහ කරනවා. අංශ දෙකක් ගැන කතා කරනවා. පළවෙනි අංශය තමයි දේව ආත්මය කියන අංශය. හැමෝම කියන්නේ දේව ආත්මය. පළවෙනි එක දේව ආත්මය.
දෙවන එක මනුෂ්‍ය ආත්මය. පළවෙනි එක දේව ආත්මය. ඒක දෙවියන් වහන්සේගෙන් ලැබුණා. දේව වචනේ කියනවා උන්වහන්සේ පොළවේ දූවිල්ලෙන් මනුෂ්‍යව සෑදුවා. ඒ සෑදුවා වූ මනුෂ්‍යයට තිබුණේ මනුෂ්‍ය ආත්මය. වෙනස්කම බලන්න. ඊට පස්සේ කතා කරලා කියනවා උන්වහන්සේගේ ජීවනයේ හුස්ම ඔහු වෙතට හෙළුවා. ඔහුගේ නාස්පුඩු වලට උන්වහන්සේ ජීවනයේ හුස්ම දුන්නා. එතකොට කතා කරලා කියනවා එවිට ඔහු ජීවමාන ප්‍රාණියෙක් බවට පත් වුණා. දැන් අපි දකින වැදගත් දේ තමයි මේ කොටස් දෙක. මනුෂ්‍ය ආත්මය සහ දේව ආත්මය. හැමෝම කියන මනුෂ්‍ය ආත්මය, දේව ආත්මය. දැන් බලන්න පාපය නිසා දේව ආත්මය මනුෂ්‍ය තුලින් නැති වෙලා ගියා. නමුත් අර සෑදුවා වූ මනුෂ්‍යයා නැත්නම් මනුෂ්‍ය ආත්මය ඉතිරි වුණා. මේ පොළොවට උපදින්නා වූ හැම කෙනෙක්ම එතෙන් පටන් ඉපදුනේ කොහොමද? අපි කියනවා පාපයේ ඇතිව උත්පාදනය ලැබුවා. මනුෂ්‍ය ආත්මය ඇතුව ඉපදුනා. දැන් මව්ගේ කුසෙන් දරුවා එළියට පිළිසිදෙද්දී අපි බලමු ඒක රයිට් පිළිසිදීම නෙමෙයි හඬ බලන්න රයිට්. එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? මනුෂ්‍ය ආත්මය තුල උපදිනවා. අර බලන්න. ඔය දැන් ඉතින් ඉපදුනා උදව්. ඒ දරුවා උපදින වෙලාවේ දේව ආත්මය ඔහු තුල නැහැ. ඒ දරුවා උපදින වෙලාවේ මනුෂ්‍ය ආත්මය තුල තමයි ඔහු ඉපදුනේ. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන මනුෂ්‍යයාට දෙවියන් වහන්සේගේ ආත්මය ලැබෙනවා. ඒ කියන්නේ පෙර දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට දුන්නා වූ ඒ දේව ආත්මය ඔබට ලැබෙනවා. පළවෙනි කාරණය ඔබ විශේෂිත වන්නේ මොන නිසාද? ඔබ දෙවියන් වහන්සේගේ ආත්මය තුලින් නැවත ඉපදුන නිසා. හලෙලූයා. ඔබ දැන් සාමාන්‍ය කෙනෙක් නොවේ. ඔබ සාමාන්‍ය මිනිසෙක් නොවේ. ඔබට මනුෂ්‍ය ආත්මයක් තිබෙනවා. හලෙලූයා. ඒ වගේම ඔබට දේව ආත්මයකුත් තියෙනවා. දැන් දේව ආත්මය ලැබුණේ කොහොමද? රෝම 10:9 මොකද්ද කියන්නේ? ඉක්මනින් කතා කරගෙන යන්නම්. රෝම 10:9 මොකද්ද කියන්නේ? රෝම පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය කුමක් හේින්ද? යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නෙහි නම් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේව මලවුන්ගෙන් නැගිට වූ බව සිතින් අදහන්නෙහි නම් නුඹ ගලවනු ලබන්නේය. දැන් මේ කියන්නේ මොකක්ද දන්නවද? මේ කියන්නේ මොකද්ද දන්නවද? අර නැති වෙලා ගියා වූ දෙවියන් වහන්සේගේ ආත්මය ලැබීමට වචන කීපයක් ඔබේ මුඛයේ ඇති. ඒ දෙවියන් වහන්සේගේ ආත්මය ලැබෙනවා. මොකද්ද කියන්නේ? උන්වහන්සේ මරණයට පත් වුණු බවත්, උන්වහන්සේ කුරුසේ මරුණු බවත් නුඹේ සිතින් අදහනවා නම්, නුඹේ මුඛයෙන් නුඹ ප්‍රකාශ කරනවා නම් නුඹව ගලවනු ලබන්නේ කියලා ඒ ස්ථානේ කතා කරනවා. නැවත ඔබට දෙවියන් වහන්සේ තුලින් ඒ දෙවියන් වහන්සේගේ ආකාරයේ ආත්මය ඔබට උන්වහන්සේ ලබා දෙන බව කිව්වා. දැන් මේ ස්ථානයේ ඉන්න ඔබ හැමෝම තේරුම් ගත යුතු, දැනගත යුතු විශේෂ දේ තමයි අනිත් හැම කෙනෙක්ටම වඩා ඔබ සුවිශේෂී වන්නේ ඔබ දෙවියන් වහන්සේගේ ආකාරයේ අය නිසා. හලෙලූයා. හලෙලූයා. ඔබ කියවලා බලන්න පළවෙනි යොහාන් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය. මම ඔයාලට ඒවලා තියනවද? ඒවලා තියෙනවා. කියවන්න මේ පදේ. පළවෙනි යොහාන්
4වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය. right? ඔයා කියවන්න ඊට පස්සේ අපි හැමෝම කියවමු. ඉක්මනින් කියවමු. ශුද්ධ යහන් 4වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය. ස්ත්‍රීද 4:17 අප තුල ප්‍රේමයේ සම්පූර්ණ වී තිබීම නම් ඒ තනන් වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකයේ සිටින බැවින් විනිශ්චය දවස ගැන නිසැකව සිටිමු. මොකද කියන්නේ? අප තුල ප්‍රේමය යේසුස් වහන්සේ, ප්‍රේමය කියන්නේ යේසුස් වහන්සේ සම්පූර්ණව තිබීම නම් ඒ තනන් වහන්සේ යේසුස් වහන්සේ සිටියව ආකාරයේම ඒ මහිමේ තලයේ මහිමේ මට්ටමේම අපි සම්පූර්ණව ඉන්නවා. අපිට විනිශ්චය දවස ගැන අපිට නිසැකකම ඇතුව සිටින්න පුළුවන්. අපිට ස්වර්ගයේ ලැබෙන බව ඒකාන්තයි ස්ථිරයි. ඒක දේව වචනේ කියනවා. හාලෙලූයා. මේක අනිත් අයට තියනවද? මේක අනිත් අයට නෑ. මේක තියෙන්නේ යේසුස් වහන්සේ කුරුසේ මැරුණු බවත්, මලවුන් පරාජය කරලා උන්වහන්සේ නැවත නැගිට්ට බවත්, සිතින් අදහන මුකෙන් ප්‍රකාශ කරනා වූ සියලු දෙනා පිළිගන්නා වූ දේ තුලයි මේ දේ ලැබෙන්නේ. ඔබට ස්වර්ගය ලැබෙන්න සාමාන්‍ය ආත්මය ඔබට මදි. ඔබට ස්වර්ගය ලබන්න දෙවියන් වහන්සේගේ ආත්මය අවශ්‍යයි. කීදෙනෙක් අහලා තිනවද නිකදේමුස්ව? අපි බලන්න යනවා නිකදේමුස්ව. නිකදේමුස් කියලා කියන්නේ කවුද? බයිබලයේ නිකදේමුස් ගැන කතා කරනවා. නිකදේමුස් කියන්නේ යුදෙව්වන්ට වචනය උගන්වුවා වූ ගුරුවරයෙක්. දේව වචනය කියලා දීපු මිනිස්සෙක්. ඔව් සමාජයේ ප්‍රසිද්ධ කෙනෙක්. ඔව් මිනිස්සු හරි ගෞරවාන්විතව සැලකුවා. ඔව් දේව පණිවිඩය, දේව වචනය මිනිස්සුන්ට කියලා දුන්නා. නමුත් ඔහුට දැනුණා, හැඟුණා යම් දවසක ඔහු අඩුව තිබෙනවා කියලා. ඔහු දන්නා දෙයට එහා ගිය දෙයක් තිබෙන බව ඔහුට තේරෙන්න වටහා ගන්න පුළුවන්කම ලැබුණා. ඔය දවසක් රාත්‍රියේ යේසුස් වහන්සේව රහසින් හොයාගෙන ගියා. ඇයි ඔහු රහසින් හොයාගෙන ගියේ? ඔහු බය වුණා සමාජයට. මෙතන ඉන්නවද නිකදේමුස්ලා? හොරෙන් දෙවියන් වහන්සේ අදහන අය ඉන්නවද? හොරෙන් පල්ලියට එන අය ඉන්නවද? නිකදේමුස් යේසුස් වහන්සේව හම්බෙන්න ගියා. වහනෝ ස්වාමිනී, සදා කාල ජීවනය ලබන්න මම මොනවද කරන්න ඕනේ? නැත්නම් ස්වර්ගික ජීවිතේ මට හම්බ වෙයිද? ඒක ලබන්න මම මොනවද කරන්න ඕනේ ස්වාමිනී? ඒ වෙලාවේ යේසුස් වහන්සේ ඔහු සමග කතා කළා. යොහන් 3 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ සහ 4 වෙනි පදේ. මම ඉක්මනින් අවසන් කරන්න යනවා. මොකක්ද කියන්නේ? යොහන් 3:3-4 කියවන්න පුතා. යහන් ශුද්ධ යහන් 3වෙනි පරිච්ඡේදයේ 3 යේසුස් වහන්සේ උත්තර දෙමින් සැබෑවක් නුඹලාට කියමි, යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍ය දකින්නට නොහැකියයි ඔහුට කීසේක. මොකක්ද කියන්නේ? යේසුස් වහන්සේ කතා කරලා කියනවා, මම සැබෑවටම නුඹට කියනවා, නුඹ අලුතෙන් ඉපදුනේ නැත්තම් ඔබට දෙවියන් වහන්සේගේ රාජ්‍ය දකින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. දැන් ඔබ සුවිශේෂී වන්නේ, විශේෂිත වන්නේ, ඔබට දෙවියන් වහන්සේගේ රාජ්‍ය මේ වෙද්දි උරුම වෙලා ඉවරයි. හාලෙලූයා. මේ රාජ්‍ය ඔබට උරුම කරගන්නේ නැතිව සිටින්න පුළුවන් මොනවා නිසාද? ඔබ පාපය තුල නැවත මැරුණොත්. ඔබ පාපයට වැටිලා ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේගෙන් ඈත් කරගත්තොත්, දෙවියන් වහන්සේගේ කාරණාවල් ඔබ නොසලකා සිටියොත්, අත්හැරියොත්, ඔබට දෙවියන් වහන්සේගේ රාජ්‍ය ලැබෙන්නේ නැහැ. ඇයි හේතුව? බයිබලයේ කියනවා පව්කාරෙක්ට ස්වර්ගය උරුම වෙන්නේ නැහැ. ඔබ
යම් කිසි තීරණයක් තුළ සිටින අය ඔබට ස්වර්ගික ජීවිතය ලබන්ට සුදුසුකම් ලැබුවා වූ සුදුස්සෙක් ඔබ. එනිසා ඔබ තීරණය කරන්න ඕනේ, තීන්දුව කරන්න ඕනේ ඔබ ඉපදුනා දෙවියන් වහන්සේට. ඒ ඉපදුනා වූ ඉපදීම මනුෂ්‍ය ආත්මය තුළ ඔබ ජීවත් වෙනවා ඇත්ත. මනුෂ්‍ය ශරීරයක් තුළ ඔබ සිටිනවා ඇත්ත. නමුත් ඔබට දෙවියන් වහන්සේ දුන්නා වූ ඒ අනර්ග වූ දෙවියන් වහන්සේගේ ආත්මය තුළ ඔබගේ ජීවිතය ඔබ ජීවත් වෙන්න ඕනේ. නිකදේමුස් කතා කරලා කියනවා නුඹ මනුෂ්‍ය ආත්මයක් තුළ ජීවත් වෙනවා. නමුත් නුඹට දෙවියන් වහන්සේගේ රාජ්‍ය දකින්න හම්බෙන්නේ නැහැ. නුඹ මරණයටපත් වෙන්න ඕනේ. නුඹේ පාපෙන් නුඹ හැරෙන්න ඕනේ. නුඹ යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ කියලා නුඹේ සිතින් නුඹ අදහන්න ඕනේ. එවැනි වූ කෙනෙක්ට ස්වර්ගික ජීවිතය, ස්වර්ගික රාජ්‍ය හම්බ වෙනවා කියලා උන්වහන්සේගේ වචනේ කරන 4 වෙනි පදයට අපේ අවධානය දෙමු. 4 වෙනි පදය. හැමෝම කියවන්නේ නිකදේමුස් උන්වහන්සේට කතා කොට මිනිස්සෙක් මහලුව සිටීදී උපදින්න පුළුවන් කොහමද? දෙවනි වර මව් කුසට ඇතුල්ව උපදින්න පුළුවන් දැයි උන්වහන්සේට කීවේය. පස්වෙනි පදේ මොකද්ද කියන්නේ? යේසුස් වහන්සේ උත්තර දෙමින් සැබෑවක් නුඹට කියමි. යමෙක් වතුරෙන්ද ආත්මෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න බැරිය. 6 වෙනි පදය. මාංශයෙන් උපදින දේ මාංශය, ආත්මයෙන් උපදින දේ ආත්මය. පැහැදිලිද ඔබට? ආත්මයෙන් උපදින දේ ආත්මිකයි. මාංශයෙන් උපදින දේ මානසිකයි. මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ මනුස්ස ආත්මය තුල ඔබ ක්‍රියාත්මක වෙද්දී ඔබට දෙවියන් වහන්සේව සන්තෝෂ කරන්න බෑ. නමුත් ඔබ දෙවියන් වහන්සේගේ ආත්මය තුල හැසිරෙද්දී ඔබ ආත්මික මිනිසෙක් හැටියට ඔබගේ ජීවිතේ ඉදිරියට ඔබ ගමන් කරනවා දෙවියන් වහන්සේ තුල. එනිසා ඔබ මාංශිකයන් නොවි ආත්මිකයන් වීම වැදගත් වෙනවා. හේතුව තමයි ඔබ අනිත් අයට වඩා සුවිශේෂී වූ විශේෂිත කෙනෙක්. ඔබගේ ලයට පපුවට අත තියලා කියන්න මම වෙන අයට වඩා දෙවියන් වහන්සේට විශේෂයි. කියන්න. ඔබ කියන්න. මම අනිත් කෙනාට වඩා වෙනස්. මම අනිත් කෙනාට වඩා විශේෂිතයි. මම අනිත් කෙනාට වඩා සුවිශේෂී කෙනෙක්. හේතුව ඇයි? අනිත් කෙනාට තියෙන්නේ කොයි වගේ උපතක්ද? මොන උපතක්ද තියෙන්නේ? මානසික උපතක්. අර චූටි දරුවා හැඬුවා ඔබ ඇහුවා. අපිත් ඒ වගේ තමයි. අපි උපදිද්දිත් එමයයි. නමුත් දෙවියන් වහන්සේ තුල ක්‍රිස්තුස් වහන්සේ ස්වාමීන් වහන්සේ කියලා අපේ මුඛයෙන් ප්‍රකාශ කරද්දී ස්වර්ගයේ යමක් සිද්ධ වුණා කියලා බයිබලයේ කියනවා. ඔබට ගැලවීම ලැබුණා. ඔබට නැති වෙලා ගියා වූ ඒ සමාදානයේ දෙවියන් වහන්සේ තුලින් ලැබුණා. ඔබට දෙවියන් වහන්සේගේ ආකාරයේ ආත්මය ලැබුණා. දැන් අපි දෙවියන් වහන්සේගේ ආකාරයේ හැසිරෙන්නව මනුෂ්‍යයන්ව සිටිනවා. හාලෙලූයා. හාලෙලූයා. ඒක තමයි යක්ෂයා ඔබට බය. ඒක තමයි ඔබ යේසුස් වහන්සේගේ නාමයෙන් කතා කරන විට යක්ෂයා වෙවුලන්නේ. ඒක තමයි ඔබ යේසුස් වහන්සේට කතා කරද්දී උන්වහන්සේ සමග සම්බන්ධතාවයේ තියද්දී ස්වර්ගයේ ඔබට අවශ්‍ය කරන දේ උන්වහන්සේ සපයන්නේ. ඔබ පොළවේ ඉඳලා උන්වහන්සේට කතා කරලා කියනවා මට මේ දේ සිද්ධ වෙන්න ඕනේ කියලා. ලෝකයේ සිටිනා වූ කෙනෙක්ට මානසික ආත්මයක් ඇතුළු සිටින කෙනෙක්ට මේක වෙන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේගේ ආකාරයේ ආත්මය ලැබූ කෙනා උන්වහන්සේ වගේමයි. හාලෙලූයා. දෙවියන් වහන්සේ ඔබව අඳුරනවා. ස්වර්ගය ඔබව අඳුරනවා. උන්වහන්සේට ඔබ කතා කරද්දී උන්වහන්සේ ඔබව දන්නවා. ඔබට නොදන්නා කෙනෙක් ළඟට ගිහිල්ලා ඔබ දන්නේ නැතත් ඔබට යමක් කරගන්න බෑ.
නමුත් ඔබව දන්නා කෙනෙක්ට ඔබ විසින් දන්නා හඳුනන කෙනෙක් ළඟට ගිහිල්ලා ඔබ යමක් කරගන්න ගියොත් ඔබට කතා කරලා කිය ඔයානේ එන්න මොකද්ද වෙන්න ඕනේ? උන්වහන්සේව නොදන්නා අයට උන්වහන්සේ තුලින් යමක් ලැබෙන්නේ නැහැ. උන්වහන්සේව දන්නා වූ ඔබට ඔබව දන්නා වූ උන්වහන්සේ ඔබට යහපත් බලවත් උසස් දේ කරනවා. පළවෙනි කාරණය. ඇයි ඔබ උන්වහන්සේට විශේෂ? මොකද්ද හේතුව? මොකද්ද විශේෂත්වය? ඔබට දෙවියන් වහන්සේගේ ආකාරයේ ආත්මයක් තිබෙන්නේ. හalleluya. ළඟ ඉන්න කෙනාට කතා කරන්න. කතා කරලා කියන්න මම සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. අනිත් කෙනාට කියන්න මම දන්නවා ඔබත් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ඔබ දෙවියන් වහන්සේගේ ආකාරයේ ආත්මෙන් ඉපදුනා වූ කෙනෙක්. හalleluya. හalleluya. එහෙනම් අද පටන් බය නැතුව ජීවිතේ ජීවත් වෙන්න. රෝගයට ඔබ පාලනය කරන්න බෑ. මරණයට ඔබගේ ජීවිතේ වලල් දාන්න බෑ. අකාලේ මරණය සිද්ධ වෙන්න බෑ. නේද? අර පියා ගැන අවුරුදු 10කට 11කට ඉස්සල්ලා ඔව් මෙතෙන්ට එද්දි ඔව් බට දාගෙන ආවේ මේ උගුර විදලා. ඒක කියන්න ඕන මම. අන්ක ඔබේ ඔය බට ගලවන්න ඕනේ තාත්තේ. දෙවියන් වහන්සේ ඔබ නිදහස් කරනවා. නෑ දොස්තරලා කිව්වේ කොහෙද මාර්ගමින් කිව්වේ මේකයි. මේකම මං කියනව නෙමෙයි. මං කිව්වා ලේන්සුව බැඳගෙන මෙතෙන්ට ආවේ. අන්ක නෑ ඔයාගේ බට ගලවනවා. යේසුස් වහන්සේ ඔයාව සුව කරලා ඉවරයි. මේ අවස්ථාවේදී ඕ ගැන වෛද්‍යවරු බය කරලා කතා කරපු කාරණේ කිව්වට පස්සේ අංකෝ බය වෙන්න එපා. මම වෛද්‍යවරයා නෙමෙයි. මම දන්නවා දෙවියන් වහන්සේ මට කියනවා. එයා කිව්වා මට බත් කටක්වත් ගිලින්න බෑ, වතුර ටිකක් බොන්නත් බෑ. දොස්තරලා කියනවා පිළිකා සෛල වර්ධනය වෙලා නැහැ. මං කිව්වා නෑ. මම මෙතනින් නම් කිව්වා මං කිව්වා නෑ. දෙවියන් වහන්සේ ඔබ තුල කළා වූ දේ උන්වහන්සේ කවදාවටපත් වෙන්නේ නැහැ. ඔබට පිළිකා සෛල තියනවා කියලා වෛද්‍යවරු කියන්න පුළුවන්. මං කෝ ඔබේ ග්‍රන්ථි ඉදිමිලා තියෙන්නේ. ඒකයි ඔබට බොන්න බැරි. මම දොස්තරද? මම විශේෂඥද? නෑ. සුද්ධාත්මයන් වහන්සේ මට කිව්වා ඒක. ඊළඟ චෙක් කරුවා. චෙක් කරලා බලද්දී වෛද්‍යවරු එක එක දේවල් කියලා තිබුණා. මං කෝ නෑ. මං රෝහලට ගියා බලන්න. මං ධෛර්යමත් කළා. මං කිව්වා ඔබ මරණයටපත් වෙන්නේ නැහැ මේ රෝගේ. හලවත මහ රෝහලේ. මං ඔබ නිදහස්. යේසුස් වහන්සේ ඔබ නිදහස් කළා. ඇයි අපි දන්නවා දෙවියන් වහන්සේගේ ආකාරයේ ආත්මෙන් නැවත ඉපදුනා වූ කෙනෙක් තුලින් අගෞරවයටපත් වෙන්නේ නැහැ. මේ සහෝදරි මේනු ලංකාවට එන්න ඉස්සෙල්ලා මම ඊට මේ ඊයේ පෙරේදා කිව්වා. එයා හදිස්සියේ ආව සාක්ෂි දරුවේ. අංකල් සිස්ටර් ඔයා එනවා කියලා මට වේලස්සනි කියනවා මං කියනවා ඉන්න එපා කියලා. ඒක එයාගේ තීරණයක්. එයාගේ පියාගේ අවමංගල්‍යයට. ඔය විදියම මුලින්ම ඔව් මේ සභාවට එන්න ඉස්සෙල්ලා බදලාසුස්ගේ පුතා මට කිව්වා පාස අපි ගෙවල් ලස් කෙරුවා තාත්තගේ අවමංගල්‍යයට. ඇත්ත කියන්නේ. දෙවියන් වහන්සේගේ ආකාරයේ ආත්මෙන් ඉපදිච්ච අය උන්වහන්සේ තුල ජයග්‍රහණය ලබනවා. හalleluya. හalleluya. මේ ස්ථානයේ ඉන්න අපේ සහෝදරි හරිද? right? සිස්ටර් චතුරි එංගලන්ත රජයත් එක්ක නඩු කියලා දිනපු කෙනෙක්. හරි නේද? කවදාක්වත් ශ්‍රී ලාංකිකයෙකුට දිනන්න බෑ හිම. මම මේ කියන්න ඕනේ. ඒ නිතරම කිව්වේ යාඥා කරන්න. යාගේ විභාග තිබුණා, ගොඩක් දේවල් තිබුණා. අපි මැදිහත්කාර වුණා. එයත් යාඥා මායද ඉල්ලෙන් හිටියා. උසස්කමටම දෙවියන් වහන්සේ එසෙව්වා. හalleluya. හalleluya.
සමහර වෙලාවට අපේ සිස්සගේ හස්බන්ඩ්ටත් පුදුම ඇති. සමහර දේවල් ගැන. අපි හිතනවාද මේ විවාහ වෙලා නැහැ කියලාද හිතුනේ? තාම විවාහ වෙලා නැද්ද දන්නේ නැහැ කියලා හිතුණාද? එච්චර තරුණයි කියලා පෙවුණාද? දෙවියන් වහන්සේගේ ආකාරයේ ආත්මෙන් ඉපදිච්ච අය ඉහළටමයි යන්නේ. හලෙලූයා. ඔබ සාමාන්‍ය කෙනෙක් නොවන්නේ ඒකයි. ඔබ උසස් කෙනෙක් වෙන්නේ ඒකයි. ඔබ අනිත් කයට වඩා විශේෂිත වෙන්නේ ඒකයි. දෙවියන් වහන්සේගේ මිනිසයා පහළට යන්නේ නැහැ. ද්විතීය කතාව 28 වෙනි පරිච්ඡේදය මොකද්ද කියන්නේ? නුඹ පහළින් නොවේ. නුඹ ඉහළින් ඉන්නවා. නුඹ වල්ගේ නොවෙන්ට මම සලස්සනවා. දෙවියන් වහන්සේ ආපත්. හලෙලූයා. ඉක්මනින් කතා කරන දෙවෙනි කාරණය. ඔබ අත ගසන සියල්ල ආත්මිකයි. ඔබ දැන් ආත්මිකයි. sorry දෙවෙනි කාරණේ නේද? ඔබ ආත්මිකයි. ඔබ දේව ආත්මෙන් පූර්ණයි. ඔබ ආත්මිකයිද? කීදෙනෙක් ආත්මිකයිද? කීදෙනෙක් ආත්මිකයිද? ආත්මිකයෝ පෞල්තුමා කියනවා මම මානසිකයන්ට මෙන් කතා කරන්න අකමැතිව මම ආත්මිකයන්ට කතා කරනවා. ඒ කියන්නේ ආත්මිකයන් කියලා කියන්නේ කවුද? ස්වර්ගය නියෝජනය කරන්නව අය. ලංකාවේ රජයක් තිබෙනවා. ලංකාවේ පැවතෙන ආණ්ඩුවක් තියෙනවා. අපි කතා කරලා කියනවා සිස අපි ශ්‍රී ලාංකිකයෝ. right? නේද? සිස දිල්ලානි කියනවා මම ශ්‍රී ලාංකිකයි. හරි? මම ශ්‍රී ලාංකිකයි. මම ලංකාවේ. අපි ශ්‍රී ලාංකික බව ඇත්ත. සිස දේවි අපි සැබවින්ම කොහෙද? වර්ගිකයි. හලෙලූයා. හලෙලූයා. ඔබට දැනෙනවද උන්වහන්සේව? ඔබ දැන් ආත්මිකයි කියන එකේ තේරුම මොකද? ඔබ දේව ආත්මෙන් පූර්ණයි. ඔබ පිරලා ඉන්නේ දෙවියන් වහන්සේගෙන්. ඔබ ඇවිදිනවා. ඔබ ඇවිදින්නේ දෙවියන් වහන්සේත් එක්ක. ඔබ අත ගහනවා. ඔබ අත ගහන දේ ආත්මිකයි. ඔබ කතා කරනවා. කතා කරන ආත්මිකයි. ඔබ ප්‍රකාශ කරන්නේ මොකක්ද? ඒ දේ ඔබගේ ජීවිතයේ ආත්මික තලයේ සිද්ධ වෙනවා. දන්නවද? මානසික තලයක් තිබෙනවා, ආත්මික තලයක් තිබෙනවා. ස්වර්ගීක තලයක් තියෙනවා, පොළවේ සාමාන්‍ය ජීවිතයක් තියෙනවා. ඉතින් අහයි බ්‍රදර් බ්‍රයන් නේද? ස්වර්ගීක තලයට යන්න පාස ස්වර්ගයට යන්න ඕනේ. ස්වර්ගීක තලයේ අපිට ජීවත් වෙන්න පුළුවන් පොළවේ ස්වර්ගයට යන්න පෙර. යේසුස් වහන්සේ මේ පොළවේ ජීවත් වුණා. අපිත් මේ පොළවේ ජීවත් වෙනවා. අපි ස්වර්ගයට යන්න පෙර පොළවේ අපිව පුහුණු කරනවා දෙවියන් වහන්සේ ආත්මිකයන් හැටියට. අපි ප්‍රශංසා කරනවා නේද බ්‍රදර් සුසන්ත? පොළවේ ඉඳලා ප්‍රශංසා කරනවා. පොළවේ ඉඳලා ගීතිකා කියනවා. ඒ හැම දෙයක්ම ස්වර්ගෙත් අපි කරනවා. හලෙලූයා. හලෙලූයා. ස්වර්ගෙත් අපි ඒක කරනවා. ඔබ දැන් ආත්මිකයි. දේව ආත්මෙන් ඔබ පූර්ණයි. ඒ නිසා ධනාත්මක දේවල් කතා කරන්න. සුළු දේවල් කතා කරන එක අත්හරින්න. ඔබ කතා කරන දේ ඔබ කතා කරන්න ඕනේ මොනවාද? ඔබේ ජීවිතේ ආශිර්වාදය වෙන දේ. මරණය ඔබට අයිති නෑ. අපි මරණය තුල පාපය තුල ජීවිතේ ජීවත් වුණා. දැන් අපි ආත්මිකයි. ළඟ ඉන්න කෙනාට කියන මම ආත්මිකයි. කියන මම ආත්මිකයි. මෙහෙම කරලා අත පිට මොලවලා එයාගේ අතට මෙහෙම තියලා කියන්න මම දැන් ආත්මිකයි කියලා. ළඟ ඉන්න කෙනාට කියන්න. කියන්න මම දැන් ආත්මිකයි. කියන්න මම දැන් ආත්මිකයි. දෙවැනි කාරණේ තමයි ඔබ විශේෂිත වෙන්නේ අනිත් අයට වඩා ඔබ දේව ආත්මෙන් පූර්ණ වෙලා ඉන්න නිසා. අන්‍ය භාෂාව කතා කරන නිසා නෙමෙයි. ඔබව දෙවියන් වහන්සේ හඳුනන්නේ ආත්මිකයෝ කියලා. ස්වර්ගයට සාමාන්‍ය මිනිස්සු යන්නේ නැහැ. ස්වර්ගයට යන්නේ උන්වහන්සේගේ ආකාරයේ මිනිස්සු. ගෙදර ඔබට පුළුවන් ද ඔබේ කාමරේ නිදන කාමරේව
ඔබ නිදන කාමරේ ඔබට තියෙන කාමරේ ඔබට තියෙනවා නිදන ඇඳක්. තියෙනවද කී දෙනෙක් ඇඳක් තියෙනවද? ඇඳක් නැති කෙනෙක් නැහනේ. ඇඳක් තියෙනවා. ඒ ඇඳේ ඔබේ භාර්යාව වෙනුවට ඊරියක්ව නිදි කරව ගන්නවද? අනේ කුක්කු පැටිය මෙහෙන්න කියලා පවුඩර් ටිකක් දාලා මේ බෝ එකක් බැඳලා ලස්සනට නෝනාගේ අන්දලා ඇඳේ නිදි කරව ගන්නවද? නෑනේ. ඇයි ඒ? අපිට ගැලපෙන්නේ නෑ. නේද? ඌරොත් එක්ක අපි ලගින්නේ නෑ. සත්තුත් අපි ඉන්නේ නෑ. අපි සත්තු හදනවා නේද? දැන් සාමාන්‍ය ගෙවල් වල නේද දරුවන්ට වඩා තැනක් ලැබෙනවා බල්ලන්ට. හරිද මං කියන දේ? දරුවන්ට එච්චර තැනක් නෑ. බල්ලට තමයි කුක්කු පැටියා කියනවා. මගේ මැනික කියනවා, රත්තරන් කියනවා, සුදු බෝලේ කියනවා, අරක කියනවා, හැම එකම කියනවා. බල්ලට තැන හොඳයි, කොල්ලට තැන නැහැ. ඒක තමයි ඇත්ත. ස්වර්ගීක ජීවිතේ, ආත්මික ජීවිතේ දේව ආත්මෙන් පිරිච්ච අය තමයි ස්වාමින් වහන්සේත් එක්ක ඉන්නේ. හලෙලූයා. දෙවියන් වහන්සේ සමග ඉන්නේ. ඔබ අනිත් කෙනාට වඩා විශේෂයි. ඔබ දෙවියන් වහන්සේට කතා කරද්දී කියන්නේ. ඔබ කියන්න ස්වාමිනී මම අනිත් හැම කෙනාටම වඩා ඔබ වහන්සේට විශේෂිතයි. මම දෙවියන් වහන්සේගේ ආත්මෙන් පිරුණා වූ ඔබ වහන්සේගේ ආත්මය ලැබුවා වූ කෙනෙක්. දෙවියන් වහන්සේ ඔබට ගැන නොසලකා ඉදීද? ඔබ ගැන උන්වහන්සේ ගණන් නොගෙනත් හරියද? ඔබ කතා කරලා කියන්න මම දේව ආත්මෙන් පිරලා ඉන්නේ ස්වාමිනී. බයිබලේ 4යි මම ඔබට මුලින් කිව්වා. පළවෙනි යොහන් 4:17 ගෙදර ගිහිල්ලා කියවලා බලන්න. ඒ ස්ථානේ කියන්නේ මොකද්ද? උන්වහන්සේ සිටියා වූ ආකාරය. හරි බලමු. අප තුළ ප්‍රේමයේ සම්පූර්ණ වී තිබීම නම් යේසුස් වහන්සේ අපි තුළ සම්පූර්ණ වෙලා ඉන්නවා දැන්. අපි තුළ ඉන්නවා. ඒ තනන් වහන්සේ සිටින ආකාරයටම වෙනසක් නැතුව අඟලක්වත් දශමයක්වත් එහා මෙහා නැතුව මේ ලෝකේ සිටින බැවින් අපි උන්වහන්සේ වගේම මේ ලෝකේ සිටින බැවින් අපිට විනිශ්චය දවස ගැන ප්‍රශ්නයක් නැහැ. නිකදේමුස්ට කතා කරලා ඒකයි කිව්වේ. නුඹ නැවත ඉපදුනේ නැත්නම් නිකදේමුස්. නුඹ විශේෂිත උනේ නැත්නම් මේ පොළොවේදීත් නුඹට දෙවියන් වහන්සේගේ රාජ්‍යය දකින්න බෑ. ඔබ විශේෂිත වන්නේ ඔබට මේ පොළොවේ නිවසක් නැති වෙන්න පුළුවන්. ඔබට මේ පොළොවේ ඔබ ගණන් ගන්නේ නැති වෙන්න පුළුවන්. ඔබ ආදරය කරපු අය ඔබව අතහැරලා දාලා ඇති. ඔබට මිනිස්සු උසුළු විසුළු කරනවා ඇති. ඔබගේ පෙනුම ගැන කතා කරනවා ඇති. උන්වහන්සේගේ වචනේ කියනවා ඔබ අනිත් හැම කෙනාටම වඩා සුවිශේෂී වූ විශේෂිත කෙනෙක්. ඇයි? ආත්මික කෙනෙක් නිසා. හලෙලූයා. ඔබ දේව ආත්මෙන් පූර්ණ නිසා ඔබ අතගසන සියල්ල ආත්මිකයි. මොනාරි ඔබ අත ගැහුවා නම් ඒකට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. එනිසා ඔබ අත ගහන දේත් ආත්මිකයි. දන්නවද? ඔබව යම් කිසි මිනිහෙකුට උදේ පාන්දර මුණ ගැහුනොත් ඒ මිනිහගේ දවස නෙමේ ජීවිතේම හොඳයි. හලෙලූයා. සමහරු කියන නරක කෙනෙක් උදේ පාන්දර හම්බුනේ. අපි හිතන විදිය. කවුරු හරි කෙනෙක් ඔබට මුණ ගැහෙනවා නම් ඉස්සරහට ඒ කෙනාගේ දවස විතරක් නෙමේ ජීවිතේම හොඳයි. හලෙලූයා. 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 දෙවියන් හලෙලූයා. බයිබලේ රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ කියනවා. උන්වහන්සේ අපිට දුන් මහිමය පොළවේ පවතින දේවල්ට වඩා සමානවත් කරන්න බෑ කියලා. රෝම 8:18 කියනවා. උන්වහන්සේ අපිට දීපු මහිමය පොළවේ තිබෙන දේවල් වලට සමාන කරන්න බෑ. ලෝකේ මිල අධිකම වාහනේ මොකක්ද? අපි දන්නේ. මිල අධිකම වාහනේ නැති කෙනාට ගොන් කරත්තෙත් නියමයි. පදින පුෂ් බයිසිකලෙත්
නියමයි. ලෝකේ මිල අධිකම වාහනේ මොකද්ද බ්‍රදර් ෂෝහන්? මොකද්ද? රයිට්. පස්සේ ගියද ඉවරලා. රෝල්ස් රොයිස්. රෝල්ස් එකක් අරන් ගන්න රුපියල් 100යි. රයිට්. නේද? ගොඩක් දේවල් තියෙනවා. නමුත් බයිබලයේ මොකද්ද කියන්නේ? මේ පොළවේ තිබෙන මහිමයට වඩා ඔබට දෙවියන් වහන්සේ දීපු මේ මහිමය සමාන කරන්න බෑ. හලෙලූයා. හලෙලූයා. මහිමය සමාන කරන්නවත් පුළුවන්කමක් නෑ. අවසන් කරන්න තුන්වෙනි කාරණේ. ආත්මික වටහා ගැනීම ඔබ සතුයි. සමහර අයට බයිබලයේ කියවට තේරෙන්නේ නැහැ. දේශනාව ඇහුවට තේරෙන්නේ නැහැ. කියන එක හොයාගෙන ඉන්නවා. මොනවද තේරුනේ කියලා කිව්වම මුකුත් තේරුන්නේ නැහැ කියනවා. ඇයි? ඔබ තවමත් සමාජයට නොදන්නව වුණාට ඔබ ඔබගේ ජීවිතේ ජීවත් වෙන්නේ ඔබට ලැබුණා වූ මේ මනුෂ්‍ය ආත්මය තුලයි. ආත්මික දේවල් වටහා ගැනීමට ඔබට ප්‍රඥාව නැහැ. ඇයි? දෙවියන් වහන්සේ තුලින් ඔබ අලුත් වෙලා නැහැ. ඔබට ආත්මික වටහා ගැනීම ලබා ගන්නට නම් ඔබට දෙවියන් වහන්සේගේ ආකාරය ආත්මය ලැබෙන්න ඕනේ. ගොඩක් අය බයිබලයේ දේව මෙහෙය ඉවරුණාට පස්සේ දේව වචනේ ඉවරුණාට පස්සේ ඊට පස්සේ සතිය ගත වෙනකොට සමහර අය හම්බුණාමත් කෝල් කරලා කියනවා අද නම් කතා කරේ දෙවියන් වහන්සේ මටමයි. මගේ ජීවිතේටයි දෙවියන් වහන්සේ කතා කරේ. ආත්මික වටහා ගැනීම ඔබ සතුයි. ආත්මික වටහා ගැනීම ඔබ සතු වෙද්දී ඔබට නොදන්නා වූ නොතේරෙන හැම දෙයක්ම තේරෙන්න යනවා. සමහර සින්දු තියෙන්නේ. සින්දු වලත් හොඳ අදහස් තියෙනවා. සින්දු අහද්දී අපිට තේරෙනවා. දැන් තියෙන සින්දු නම් මොනවාද නේද? ඒ කාලේ සින්දු තමයි. ස්වභාව ධර්මයේ ගැන වර්ණනා කරනවා. මලකට සමාට කාන්තාවක් සමාන කරලා තියෙනවා. එහෙම නැත්නම් කන්දක් නේද? ස්වභාවික පරිසරයේ තියෙන දෙයක් දියැලක් මොකක් හරි ගැන වර්ණනා කරනවා. මේ දේවල් තුල විශාල අදහස් තිබෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ තුල ඔබ ජීවත් වෙද්දී ඔබට ආත්මික වටහා ගැනීම කියන දේ ඔබ සතුව තියෙනවා. බයිබලයේ පළවෙනි කොරින්ති පොතට ගියාම අපිට පෙරලන්න වෙලාව නැහැ. ඒ ස්ථානේ කියනවා යේසුස් වහන්සේ නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරපු වෙලාවේ නුඹ සිතින් අදාහගත්තු වෙලාවේ නුඹගේ වැස්ම මම මොලේ ගැන ඉගැන්වුවා ඔබට. දවසක් මම සභාවේ මොලේ ගැන ඉගැන්වුවා. මොලේ කොටස් 3 ගැන ඉගැන්වුවා. වෛද්‍ය විද්‍යාවේ මොලේ කොටස් 2ක් ගැනයි කතා කරන්නේ. 3 වෙනි කොටස යාලා දන්නේ නැහැ. මම ඔබට කියලා දුන්නා. ඒක පෙන්වලා දුන්නා බයිබලයේ. දේව වචනේ කියනවා ඔබ යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ කියලා ඔබේ මුඛෙන් ප්‍රකාශ කරද්දී වැසී තිබුණා වූ කොටස ආත්මික කොටස ඔබට විවෘත වෙලා ආත්මික වටහා ගැනීම ඔබගේ ජීවිතයට පැමිණෙනවා. YouTube එකේ තියෙනවා බලන්න මොලේ සම්බන්ධ මම කරපු ඉගැන්වීමක් දේශනාවක්. රූප සටහනුත් එක්ක. කීදෙනෙක් බලනවද අපේ ඉරිදා දේව මෙහෙය නමස්කාර මෙහෙය නමස්කාරේ මම නම් දකින්නේ බොහොම ඒක සහෝදරී නුවන්ති රියැක්ට් එකක් දානවා හැමදාම. දෙවියන් වහන්සේට ස්තුති වේවා කියලා දානවා. සහෝදරී සුලෝචනා දානවා දෙවියන් වහන්සේට ස්තුති වේවා. මම දකින්නේ ඔච්චරයි. මේ ළඟදී ජායල ඉඳලා මට එක සහෝදරියක් කතා කරුවා. කතා කළා මම ආව පාසද මේ දේශනා කරන කෙනා පාස කොහෙද ඉන්නේ? පාස කොතනද සභාව තියෙන්නේ? හරි ලොකු ආශිර්වාදයක් අපිට. මම මගේ යාළුවන්ටත් ඒක ෂෙයා කරනවා කියලා කිව්වා. පාසව අපි බලනවා කියලා කිව්වා. පාසගේ දේශනා ඉගෙනීම අපි අහනවා කියලා කිව්වා. සමහර ඔබ මේ ආත්මික වටහා ගැනීම නැති නිසා මේක අහලා ගිහිල්ලා මේක විසි කරලා පැත්තකට දානවා.
ඔය වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ලොකු මුදලක් යනවා. හරිද මං කියන්නේ? ලොකු මුදලක් යනවා. රයිට්? ලොකු මුදලක් යනවා. ඒක බොහෝ අය අනිත් අය ඒක ලබා ගන්නවා. නමුත් මම ඔබට කියන්න. ඔබට ලැබෙන උසස් දේවල් ඔබ එපා කරන්න එපා. හැබැයි ආත්මික දෙයක් ඔබට වටහා ගන්නේ නැත්තම්, ඔබ ඒක ලබා ගන්නේ නැත්තම්, දෙවියන් වහන්සේ ඔබට දීපු ප්‍රඥාව ඔබ පාවිච්චි කරන්නේ නැහැ. මම මේක කිව්වේ වෙන එකට නෙමෙයි. ආත්මික ප්‍රඥාව කතා කරන අයයි අපි. හalleluya. පහළ දේවල් කතා කරන්න එපා. ළඟ ඉන්න කෙනාට කියන මේ වෙලාවේ පහළ දේවල් කතා කරන්න එපා. පහළ දේවල් කියන්නේ අර ගේම් පහළ තියෙන දේවල් නෙමෙයි. ඔබ දෙවියන් වහන්සේගේ මිනිස්සෙක්. ඔබ දැන් ආත්මික ප්‍රඥාව කතා කරන අය. දැන් පටන් ගන්න ඕනේ මොකද්ද? ආත්මික ප්‍රඥාව ඔබ කතා කරන්න පටන් ගන්න ඕනේ. කීදෙනෙක් සූදානම්ද ආත්මික ප්‍රඥාව පටන් ගන්න කතා කරන්න? රයිට්? හරි, එක විනාඩියයි. 1 කොරින්ති දෙවනි පරිච්ඡේදයේ 6-7 කියවනවද? තියනව නේද? රයිට්. කියවන්න පුතේ. පළවෙනි කොරින්ති 2:6-7. පළවෙනිට 6. එසේ වේ නමුත් සම්පූර්ණ තැනැත්තන් අතරෙහි අපි ප්‍රඥාව කතා කරමු. එනම් මේ ලෝකේ නැති යන මුලාදෑරීමේ ප්‍රඥාව නොව අපගේ ගෞරවය පිණිස ලෝකවලට ප්‍රථම දෙවියන් වහන්සේ විසින් කලින් නියම කළා වූ සංගවා තිබූ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අභිරහසක් ලෙස කතා කරමු. හalleluya. කීදෙනෙක් අනිත් අයට මෝඩයා කියලා බයිනවද? මහා මෝඩෙකු. ඒයි මෝඩයා. සහෝදර අශෝක මෝඩයා කියලා බයිනවද? කාට හරි? බයිනවද? සිස ගංග බයිනවද කාට හරි? මෝඩෙක් මහා. දෙවියන් වහන්සේගේ මිනිස්සු අතරේ මෝඩයෝ නෑ. දැන් මම ඔබට පෙන්වන්නයි. ඔබ දෙවියන් වහන්සේගේ ආත්මය ලැබුවට පස්සේ මෝඩයා ඥානවන්තයා බවට පත් වුණා. ආමෙන්. කවුරු හරි කෙනෙක් මේ වර්ධ කරනවා නම් මෝඩයා කියලා කියනවා නම් මතෙව් 5:21 කියනවා රකා මෝඩයා කියලා කියනවා නම් ඕ නිරාගින්නට අයිති කෙනෙක්. ඔබ මේ වරද කෙරුවා නම් ආයෙ කරන්න එපා. යම් කෙනෙක් මෙවැනි ආකාරයට කාට හරි මෝඩයා කියලා දොස් කියනවා නම් ඔව් ස්වර්ගයට අයිති නැහැ. යේසුස් වහන්සේ කියන්නේ. ඔය අයිති කොහටද? නිරයට. අද ඉඳලා කාටවත් බයින්න එපා මෝඩයා කියලා. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා අපි සම්පූර්ණ තැනැත්තන් අතරේ මේ ලෝකයේ අය අතරේ නෙමෙයි දෙවියන් වහන්සේගේ සෙනග අතරේ අපි ප්‍රඥාව කතා කරමු. අපි එකතු වුණාම කතා කරන්න ඕනේ ආණ්ඩුව ගැන නෙමෙයි. අපි කතා කරන්න ඕනේ වෙනත් දේවල් ගැන නෙමෙයි. පවතින තත්ත්වයන් ගැන නෙමෙයි. පවතින ස්වභාවයන් ගැන නෙමෙයි. අපි ආත්මික මිනිස්සු. ඒවත් කතා කරන්න කමක් නැහැ. අපි වැඩිපුර කතා කරන්නේ සමහරට එව්වා. බයිබලයේ කියනවා අපි සම්පූර්ණ තැනැත්තන් අතරේ ප්‍රඥාව කතා කරමු. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව කතා කරමු. මේ ලෝකේ නැති වී යන නොත් මේ ලෝකේ නැති යන මුලාදෑනින්ගේ ප්‍රඥාව නෙමෙයි. අපි දෙවියන් වහන්සේගේ ප්‍රඥාව කතා කරන්න ඕනේ. කීදෙනෙක් අහලා තියෙනවද ડોક્ટર ලලිත් මෙන්ඩිස්ව ලංකාවේ අපේ? එයා ප්‍රොෆෙසර් කෙනෙක්, වෛද්‍යවරුන්ට උගන්වනවා. එයා පාස්ටර් කෙනෙක්. හරි විශාල උගතෙක්. ඒ කාලේ ඔහු ලංකාවේ ප්‍රථමයා බවට පත් වුණා වෛද්‍ය විද්‍යාවේ. උසස් පෙළ, සාමාන්‍ය පෙළ සියලු දේම ඔහු අංක 1. අදත් ඔහුගේ ප්‍රඥාවට සමාන කරන්න ලෝකේ ඉන්න කිසිම ආකාරයේ ප්‍රඥාවන්ත වෛද්‍යවරයෙක්ට බෑ. ඔච්චර දේවල් කරලා දිනවා. ගොඩක් පොත් ලියලා තියෙනවා. ඔහු සභාවක් පාලනය කරන කෙනෙක්. ඔහු දෙවියන් වහන්සේගේ මිනිස්සෙක්. ડોક્ટર ලලිත් මෙන්ඩිස් ඔහු කතා කරලා කියනවා
මම මේ ආකාරයට මගේ ජීවිතේ මම දෙවියන් වහන්සේත් එක්ක ගෙනියන්නේ. මම ගැන අනිත් මිනිස්සුන්ට තියෙන්නේ ලොකු විශාල පුදුමයක්. දෙවියන් වහන්සේ තුල අපි එකට එකතු වුණාම අපි ප්‍රඥාව කතා කරනවා. දේව වචනේ තියෙන ප්‍රඥාව කතා කරන්න ඕනේ. සංගවලා තිබිච්ච ප්‍රඥාව කතා කරන්න ඕන. ඒ බුද්ධි මට්ටමට අපි එන්න ඕනේ. අභිරහසක් ලෙස අපි කතා කරන්න ඕනේ. ඒක මිනිස්සුව පුදුම කරන දෙයක්. අනිත් කෙනාට තේරෙන්නේ නැති දෙයක්. අපිව අහපුවම මිනිස්සුන්ට පුදුම හිතෙයි. ලෝකේ ප්‍රඥාවන්තම කෙනා බයිබලේ කවුද? කවුද? කවුරු? කවුද? සාලමෝන්. සාලමෝන් රජුරුවෝ. ඔහුගේ ප්‍රඥාවන්ත මිනිස්සු ආවා. තෑගි භෝග අරගෙන ආවා. කොහෙන්ද ඒක ලැබුණේ? බයිබලයේ කියනවා දෙවියන් වහන්සේගෙන් ලැබුණා. ඒක ලොකු කතාවක්. මේ වෙලාවේ අපේ කාලේ අවසන් නිසා මේ ආකාරයට මම නවත්තනවා. ඔබ අනිත් හැම කෙනාටම වඩා විශේෂිතයි. හාලෙලූයා. අනිත් අයට වඩා ඔබ විශේෂිත වන්නේ ඇයි? කාරණා තුනක් නිසා. ඔබ උතුම් දෙවියන් වහන්සේගේ ආත්මෙන් පූර්ණ වුණා වූ අය. හාලෙලූයා. 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 ඔබ ආත්මික කෙනෙක්. ඒ වගේම ඔබට දෙවියන් වහන්සේගේ ආත්මික වටහා ගැනීම තිබෙනවා. අපි ආඥා කර සිටිමු.